මේකට පේපර් එක දාන්න ඉස්සෙල්ලාම කරන්න ඕන මේකේ මෙතන කළු පාට හැන්ඩල් එකක් වගේ එකක් තියෙනවා. ඒක පිටිපස්සට දාන්න. ඊට පස්සේ මෙතන බටන් දෙක තියෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරාම උඩට කවර් එක ඕපන් වෙනවා. මේකේ මෙතන හැන්ඩල් එකක් තියෙනවා. මේ හැන්ඩල් එකෙන් අපිට පේපර් වල ඕන එකක් දාගන්න පුළුවන්. දැන් 2 ඉන්ච් එකක් දානවා නම් මේක 2 ඉන්ච් එක ගන්නට ඉඳලා දාන්න පුළුවන්. 3 ඉන්ච් එකක් දානවා නම් 3 එකේ ගන්නට දාන්න පුළුවන්. ඔය එකක් දාද්දි මෙම අඟල් හතරේ ගන්නට සෙට් වෙන්නේ මේක සෙට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ පේපර් එක දාද්දි මෙතන තියෙන අර කළු පාට හැන්ඩල් එක අපේ මේක අතර වෙන්නේ ඒක ඉස්සරහට දාලා පේපර් එක අරගෙන මේක ඇතුළේ වෙන විදිහටම දාගන්නවා. මේ විදිහට දාලා මේ විදිහට ගන්න. ඊට පස්සේ මේ කළු පාට කෑල්ල මේ පස්සට දාන්න. දාලා මේ කවර් එක වහන්න. වහලා ආයෙත් මේ පැත්තට දාන්න. එතකොට මෙතන කට එකට ගාන මේ පේපර් එක සෙට් වෙනවා. ආයේ ස්ටිකර් තියෙන පේපර්ස් දාද්දි මේ විදිහටම තමයි මේ පේපර් එකත් අර ගැටලුම් දාගන්න ඕනේ. ඒක අර කට එකට සෙට් වෙන්න තමයි අපි මේ විදිහට දාගන්නේ. ඊට පස්සේ print එකක් අරගත්තාම ඉතින් print ලා එනවනේ. ඒක අපිට ගා ගන්න ගොඩක් ලේසියි මෙතන කට එක තියෙනවා. ඒක දාලා ගන්න පුළුවන්.